ඉතින් ඔයාලා අපෙන් අහලා තිබුණනේ ජෙරීෂ් හදන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් අපි ඔයාලට ගෙනාවා ජෙරීෂ් රෙසිපි එක. මුලින්ම ප්‍රෙෂර් කුකර් එකක් අරගෙන රත් වෙන්න තියලා රත් වුණාට පස්සේ තෙල් සහ ලුණු දාලා කලවම් කරගන්න ඕන. ඊට පස්සේ කටු රහිත මාස් කහ තුන පහ සහ ලුණු එකතු කරගන්න. තක්කාලි පේස්ට් වගේම තක්කාලි යුෂත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊළඟට පොඟවාගත්ත ගෝදු සහ වතුර එකතු කරලා ප්‍රෙෂර් කුකර් එකේ පියන වහලා විනාඩි 11ක් විතර තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ වෙන්න තැම්බිලාද බලන්න ඕනේ. තැම්බිලා නම් පිළිගන්නන භාජනයට දාගන්න පුළුවන්. ඊළඟට වෙනත් භාජනයක් ලිපේ තියලා ඒකට ගී එකතු කළාට පස්සේ ලුණු කළු දෙහි කුඩු තක්කාලි පේස්ට් දාලා හිමින් හැඳිගා ගන්න ඕනේ. අවසානයේට අපි කලින් ලෑස්ති කරගත්ත මිශ්‍රණය උඩට මේ වගේ ටිකක් දාලා පිළිගන්නන්න පුළුවන්. මේ වගේ තවත් ඔයාලට වැදගත් වෙන රෙසිපි දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න.